සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සෑම් වීලොග් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාටම. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් නවසීලන්තයේ තියෙන ලයිබ්‍රරි එකක තියෙන ෆැසිලිටිස්. ඒ වගේම ඔයාලට නවසීලන්තයේ තියෙන ලයිබ්‍රරි එකකින් මොනවද ලබා ගන්න පුළුවන් දේවල්. සාමාන්‍යයෙන් අපිට ලයිබ්‍රරි එකක් කියවම මතක් වෙන්නේ පොත්. නමුත් පොත් විතරමද? ඊට වඩා ගොඩක් දේවල් නවසීලන්තයේ තියෙන ලයිබ්‍රරි එකකින් ඔයාලට ලබා ගන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම මුලින්ම කරන්නේ ගිය සතියේ ගෙනිච්ච පොත් ටික බාර දෙන එක. ඉතින් ඒක ඊටාම සරල ක්‍රියාවලියක්. ඔයාලට පේනවා ඇති අපි ගෙනිච්ච පොත් ටික එකින් එක මෙන්න මේ රාක්කේ පිළිවෙලකට ස්ථානගත කරාම ඒක ඔටෝමැටිකලි ඩිටෙක්ට් කරගන්නවා අපි බාර දුන්න බවට. ඒක මේක් ෂුවර් කරගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකෙත් වැටෙනවා ඔයා ගෙනිච්ච පොත් ටික සහ ඒ ටික බාර දුන්න කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකේ. ඉතින් එහෙම බාර දුන්නාට පස්සේ අපි යමු ඇතුළට. ඉතින් ඔයාලට මේ පේන්නේ රිසෙප්ෂන් කවුන්ටර් එක. ඉතින් හැම ලයිබ්‍රරි එකම රිසෙප්ෂන් කවුන්ටර් එකක් තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය ඕන දෙයක් එතනින් දැනගන්න පුළුවන්. ඉතින් මම ඔයාලව එක්කෙන්න ලයිබ්‍රරි එක වටේ පොඩ්ඩක්. ඉතින් නවසීලන්තයේ තියෙන හැම ලයිබ්‍රරි එකක්ම මෙන්න මේ වගේ පිළිවෙලකට බොහොම ලස්සනට තමයි සකස් කරලා තියෙන්නේ. දැක්කම ආස හිතෙනවා ගිහිල්ලා අපිට පොත් බලන්න හිතෙනවා. ඉතින් හැම ලයිබ්‍රරි එකම සෙටප් එක මේ වගේ හරිම ලස්සනයි, පිළිවෙලයි, නිස්කලංකයි. ඉතින් ඔයාලට කොෆි එකක් වගේ අරගෙන ඇවිල්ලා මේ සැප පහසු පුටුවක වාඩි වෙලා පොතක් කියවන්න. එහෙම නැත්නම් ඔයාගේ ලැප්ටොප් එක දිග අරගෙන ඒකේ මොනවා හරි වැඩක් කරන්න. මේ හැම දෙයකටම ඔයාලට අවකාශය හදලා තියෙන්නේ මේ ලයිබ්‍රරි පරිසරය තුල. විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලට ලැප්ටොප් එකක් වුණත් ලයිබ්‍රරි එකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ අනන්‍යතාවය කියන්නේ ID එක දීලා ඔයාලට ලැප්ටොප් එකක් ගන්න පුළුවන්. හැබැයි ඒක ගෙනියන්න දෙන්නේ නැහැ. ලයිබ්‍රරි පරිසරය තුල ඉඳලා ඔයාලට ඒක යූස් කරන්න පුළුවන්. යූස් කරලා සාමාන්‍ය පොතක් බාර දීලා යනවා වගේම ඔයාලට ලැප්ටොප් එක වගේ වැඩ ටික ඉවරනාට පස්සේ ලැප්ටොප් එක බාර දීලා යන්න පුළුවන්. ඉතින් ඔයා දකින්න ඇති මොනිටර්ස් තියලා තියෙනවා ලයිබ්‍රරි එකේ. ඒ මොනිටර්ස් වලින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා මොනවා හරි පොතක් හොයනවා නම් ඒ පොත මේ ලයිබ්‍රරි එකේ තියෙනවද රාක්කෙද තියෙන්නේ මෙන්න මේ වගේ විස්තර දැනගන්න පුළුවන් ඒ මොනිටර්ස් වලින්. දැන් අපි යන්නේ කැෆේ ඒරියා එකට. ඉතින් ගොඩක් ලොකු ලයිබ්‍රරිස් වල මේ කැෆේ ඒරියා එකක් තියෙනවා. සාමාන්‍යයෙන් පොඩි ලයිබ්‍රරිස් වල නම් නැහැ. ඉතින් ඔයාලට මෙතනින් මොනවා හරි බ්‍රෙක්ෆාස්ට් එක හරි මොනවා හරි අරගන්න පුළුවන්. අරගෙන නිදහසේ පුටුවකට වාඩි වෙලා ඔයාගේ පොතක් බලලා ඒ වැඩ කටයුතු කරගන්න පුළුවන්. දැන් අපි යන්නේ කිඩ්ස් ඒරියා එකට. ගිහිල්ලා බලමු එතන කොහොමද කියලා. පේන්නේ පොඩි බබාල වෙනුවෙන් ලයිබ්‍රරි එකෙන් කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් 7ක් තියෙනවා දවස් 7ට. ඉතින් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් ලයිබ්‍රරි වෙබ්සයිට් එකට ගියාම කවද්ද මොන ලයිබ්‍රරි එකද ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ පොඩි බබාලව මෙතෙන්ට එක්කගෙන ආවොත් එයාලට සමාජයට එක්ස්ප්ලෝර් කරන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් ලොකු දෙයක්. ඉතින් හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. ඔයාලගේ බබාව මේ වගේ දෙයකට සම්බන්ධ කරන්න පුළුවන් නම් එයාලට ලොකු වින්දනයක් ලැබෙනවා වගේම එයාගේ මනසට ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකකට ආවම. ඉතින් මේ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම කරන්නේ නොමිලේ පැය භාගයක් වගේ තමයි සාමාන්‍යයෙන් මේ ප්‍රෝග්‍රෑම් එකක් යන්නේ. ඉතින් ඔයාලට ඒක වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. මම ඒක මුලින්ම කිව්වේ නවසීලන්තයේ ලයිබ්‍රරි එකකින් අපිට ගන්න පුළුවන් පොත් විතරක්ම නෙවෙයි ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඉතින් මම ඊළඟට යන්නේ පසල්ස් තියෙන තැනට. ඉතින් දැන් යන්නේ මේ කිඩ්ස් පසල් තියෙන තැනට. දැන් බලමු මෙන්න මේ තියෙන්නේ ඔයාලා දැක්කොත් මෙන්න මේ විදියට මෙහෙම එල්ලලා තියෙන්නේ කිඩ්ස් පසල්. පොඩි බබාලා ගොඩක් ආස කරන වුඩන් පසල්. ඒ කියන්නේ ලී වලින් හදලා තියෙන පසල් තමයි මේවා. ඉතින් ඒ කවර පිටිපස්සේ තියෙනවා කොච්චර පීසස් තියෙනවද? ඒ ගැන පොඩි විස්තරයක් කරලා තියෙනවා. ඉතින් මම අරගත්තා පසල්ස් 5ක්. මේ පසල්ස් චෙක් අවුට් කරන්න ඕන අනිවාර්යයෙන්ම කවුන්ටර් එක හරහා. අපිට පොත් නම් කවුන්ටර් එක through යන්න ඕනේ නැහැ. අපිට මෙන්න මේ මැෂින් එක through අපිට චෙක් අවුට් කරගන්න පුළුවන්. මම පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. ඉතින් ලයිබ්‍රරි ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයාගේ ෆෝන් එකට ඉතාමත් පහසුයි චෙක් අවුට් කරගන්න. විශේෂයෙන්ම කියන්න ඕන ඔයාගේ පොඩි බබාට ටොයිස්. ඒ කියන්නේ සෙල්ලම් බඩුත් මේ ලයිබ්‍රරි එකකින් ඔයාට අරගන්න පුළුවන්. සාමාන්‍ය පොත් ගන්න විදිහටම ඒ ටොයිස් අරගෙන පාවිච්චි කරලා ආයි බාර දෙන්න පුළුවන්. ඉතින් මේක ඉතාමත් හොඳ දෙයක්. මොකද සාමාන්‍යයෙන් ටොයි එකක් අපි ඩොලර් 20ක් 25ක් දීලා කඩෙන් අරගෙන ඒක ටික දවසකින් එපා වෙනවා. ඉතින් පොඩි එකන විසික් කරන්න පුළුවන්. ඉතින් ඒකට හොඳ විසඳුමක් පොතක් ගන්නවා වගේම ටොයි එකක් අරගෙන ලයිබ්‍රරි එකකින් ඒක සෙල්ලම් කරලා ඊට පස්සේ ආයි බාර දෙන්න පුළුවන්.
දැන් අපි තවත් ඒරියායකට මෙතන ටිකක් ලොකු ළමයින්ට තමයි ප්‍රෝග්‍රම්ස් ඇක්ටිවිටස් තියන්නේ. ඉතින් එයාලට ඇවිල්ලා ක්‍රාෆ්ට් කරන වගේ දේවල්, පසල් සාධන දේවල්, මොනහරි අලුත් දේවල් නිර්මාණය කරන ඒවා, එතකොට ලෙගෝ ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේ රූම් එකට ඇවිල්ලා. ඉතින් ඒවා අනිවාර්යෙන්ම කියලා දෙන්න ලයිබ්‍රරි කාර්ය මණ්ඩලය ඉන්නවා. ඉතින් ගොඩක් ප්‍රෝග්‍රම්ස් යනවා. ඔයාට ඒ හැම දෙයක්ම බලාගන්න පුළුවන් ලයිබ්‍රරි වෙබ්සයිට් එකෙන්. ඉතින් ළමයෙක්ව ඩිවයිස් වලින් ඈඩ් කරගන්න ඕන නම්, ඒ කියන්නේ ෆෝන් එක, ලැප්ටොප් එක, ටැබ්ස් මේවායින් ඈඩ් කරගන්න ඕන නම් ඔයාගේ බබා අනිවාර්යයෙන්ම ලයිබ්‍රරි එකට එක්කන් එන්න. ඔයාට දැන් මේ පේන්නේ ඇඩල්ට් පසල්. ඉතින් පේනවා ඇති කෑලි 1500 ඒ වගේ ලොකු කෑලි ප්‍රමාණයක් තියෙන පසල්ස් ඔයාට මෙතනින් අරගන්න පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් කඩේ මිලදී ගන්න යනවා නම් $40-50ක් ඊට වඩා වැඩි ගාණක් වියදම් කරන්න වෙනවා. නමුත් ලයිබ්‍රරි එකකින් ඔයාට මේක ගන්න පුළුවන් නොමිලේ. මේවාට පේන්නේ ලයිබ්‍රරි ඇප් එක. ඔයන සිටි කනුව එක වෙනස් වෙනවා. මම ඉන්නේ හැමිල්ටන්. ඉතින් හැමිල්ටන් ලයිබ්‍රරි ඇප් එක තමයි මම මේ දාගෙන ඉන්නේ. ඉතින් ඒකෙන් ඉතාමත් පහසුයි දේවල් කරගන්න. මං ඉතින් පොඩ්ඩක් ඔයාට මේකේ උඩ පහළ ගිහිල්ලා විස්තර ටිකක් පෙන්නන්න. ඔයාට දැන් මෙන්න මෙතන පේනවා උඩම වම් අත පැත්තේ my barcode එක ටච් කරාම barcode එක එනවා. ඉතින් මේ barcode එක checkout machine එකට ඇල්ලුවම ඔයාගේ පොත් ටික checkout කරගන්න පුළුවන් කවුන්ටර් එකට යන්නේ නැතුවම. ඒ වගේම ඔයා ගත්ත පොත්වල details ටික බලා ගන්න පුළුවන් මේ app එකෙන්. ඒ වගේම renew කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ කාලය ටිකක් තව වැඩි කරගන්න ඕන නම්, පොත තියාගන්න ඕන නම් තව ටිකක් වැඩිපුර කාලය ඔයාට ඒකත් මේ ඇප් එක ත්‍රූම කරගන්න පුළුවන්. ඒ වගේම මේ ඇප් එකෙන් ඔයාට බලාගන්න පුළුවන් ඔයාට ලේට් චාර්ජස් තියෙනවා නම්, ඒ කියන්නේ ඔයා පොත નિયમિત දිනට බාර දෙන්න බැරි වෙලා මොනවා හරි ඒකට අපි කියන්නේ දඩ, ඒ කියන්නේ ෆයින් එක මොනවා හරි තියෙනවා නම් ඒවත් මේ ඇප් එක ත්‍රූම බලාගන්න පුළුවන්. සහ මේ ඇප් එක ත්‍රූම එක ගෙවන්නත් පුළුවන්. ඒ වගේම මේ ඇප් එකෙන් ඔයාට බලාගන්න පුළුවන් ඔයාට ළඟම තියෙන ලයිබ්‍රරීස් මොනවද, ඒ වගේම e-books, e-audio මේ වගේ දේවලුත් මේ ඇප් එක through ඔයාට අරගන්න පුළුවන්. ඉතින් අපේ පොත් අරගෙන ඉවරයි. දැන් චෙක්අවුට් කරන්න යන්න. ඉතින් බාකෝඩ් එක මේ මැෂින් එකට අල්ලන්න තියෙන්නේ. එතකොට අපේ ඩීටේල්ස් ඕපන් වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන අපි ගත්ත පොත් ටික මෙන්න මේ වගේ මෙතනින් තියන්න. එතකොට ඒ පොත් ටික ඩිටෙක්ට් කරගන්නවා, අපේ account එකට වැටෙනවා. ඒ කියන්නේ අපි අරගත්තා කියලා. ඊට පස්සේ අපිට අරගෙන යන්න තියෙන ඔයාට මෙන්න මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් ගත්ත පොත් ටික. ඊළඟට ඕනනම් ඔයාට print කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ app එකෙන් බලා ගන්නත් පුළුවන්. print දුන්නාට පස්සේ මෙන්න මේ වගේ print එකක් එනවා. මේකේ වැටෙනවා අපි අරගත්තේ මොනවද, books කීයක් ගත්තද, puzzle කීයක් ගත්තද, adult puzzle කීයක් ගත්තද, toys මොනවා හරි ගත්තා නම් ඒවා ඒ හැම විස්තරයක්ම මේ receipt එකේ තියෙනවා. ඉතින් අවසානයේ exit door එක ගාව තියෙන මෙන්න මේ machine එකට ඔයාගේ feedback එක දෙන්න අමතක කරන්නත් එපා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට වැදගත් වුණා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නම් සෑම් වීලොග්.